ආයුබෝවන් යාළුවනේ. අද මම අරන් ආවේ ඔයාලා ගොඩක් කල් බලන් හිටපු සුබ ආරංචියක්. ඒ තමයි දැන් අපිට ලංකාවේ ඉඳන්ම PayPal වලින් සල්ලි withdraw කරන්න. ඒ කියන්නේ සල්ලි ගන්න පුළුවන් විදියට account එකක් හදන්න පුළුවන්. කලින් අපිට ලංකාවට account හැදුවට සල්ලි ගන්න බෑ. මොන හරි buy කරන්න විතරයි පුළුවන්කම තිබ්බේ. ඒ නිසා freelance කරන ගොඩක් අය වෙන රටවල්. උදාහරණයක් විදියට පිලිපීන් වගේ රටවල් වලට account හදලා ඒවා delete වෙලා ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. හැබැයි අද ඉඳන් ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ඔයාගේ ගෙදර ඉඳන්ම ලංකාවේ විදියටම account එකක් හදමු. මේ වීඩියෝ එකකින් මම A to Z ඔක්කොම කියලා දෙනවා. දැනට මේගොල්ලන්ගේ official site එකේ දාලා තියෙන විදිහට ලංකාවේ banks 3ක් PayPal එක්ක partner වෙලා තියෙනවා. ඒ තමයි සම්පත්, BOC සහ commercial. ඉස්සරහට අනිත් bank set එකත් අනිවාර්යයෙන්ම set වෙයි. හරි. දැන් අපි බලමු කොහොමද business account එකක් හරියට හදන්නේ කියලා. අනිවාර්යයෙන්ම අපි හදන්න ඕනි personal account එකක් නෙමෙයි business account එකක්. මුලින්ම Google එකට ගිහිල්ලා PayPal Sri Lanka කියලා search කරන්න. එතකොට එන පළවෙනි link එකේ domain එක paypal.com/lk කියලා තියෙන්න ඕනේ. ඒ site එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් receive and withdraw funds in Sri Lanka කියලා වැටිලා තියෙනවා. එතන උඩ තියෙන business කියන තැනට ගිහින් get started කියන එක click කරන්න. ඊට පස්සේ එන page එකෙන් sign up දෙන්න. දැන් තමයි වැදගත්ම ටික. මෙතනට ඔයාගේ first name, middle name, last name, mobile number එක, වැඩ කරන email එක සහ password එක හරි විස්තර ඇතුව දාන්න ඕනේ. බොරු details දාන්න එපා. ඊට පස්සේ read and agree tick එක දාලා agree and create account දෙන්න. ඊළඟට ඔයාගේ email එකට එන code එක මෙතනට දාලා submit කරලා let's go කියන එක දෙන්න. ඊළඟ page එකේ අහනවා ඔයාගේ business එක මොකක්ද කියලා. ඔයා තනියම freelance කරන කෙනෙක් නම් individual කියන එක select කරන්න. ඔයාට private limited company එකක් තියෙනවා නම් ඒක දෙන්නත් පුළුවන්. මම individual කියන එක දාලා next කරනවා. ඊළඟට ඔයාගේ date of birth එක, nationality එක ශ්‍රී ලංකා විදිහට සහ ID එකේ තියෙන address එක ඇත්තටම දාන්න ඕනේ. ඔයාගේ ගමට අදාළ postal code එක දාන්න. දන්නේ නැත්නම් Google එකේ search කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ next කරාම ඔයාගේ address එක confirm කරන්න අහනවා. ඒක හරි නම් recommend කරන එක හරි ඔයා type කරපු එක හරි දීලා confirm කරන්න. දැන් business name එක විදිහට ඔයාගේ නමම දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. primary currency එක US dollars විදිහට තියන්න. මොකද දැනට ලංකාවේ මුදල් පෙන්වන්නේ නැහැ. ඊළඟට ඔයා sell කරන දේ විදිහට ඔයාට ගැළපෙන category එකක් තෝරන්න. උදාහරණයක් විදිහට information services හරි computer software හරි දෙන්න පුළුවන්. business address එකත් ඔයාගේ ගෙදර address එකම නම් එතන tick එක දාලා next කරන්න. ඊළඟට එන page එක skip for now දෙන්න. ඔන්න දැන් අපි සාර්ථකව PayPal account එක හැදුවා. steps 2-3න් වැඩේ ඉවරයි. අපි දැන් බලමු account එකේ security එක හදාගන්නේ කොහොමද කියලා. profile settings හරි account settings වලට ගිහින් security පැත්තට යන්න. එතන තියෙනවා two step verification කියලා එකක්. ඒකේ update ගිහිල්ලා use an authenticator app කියන එක දෙන්න. ඔයාගේ phone එකෙන් මේ QR එක scan කරලා එන code එක දාලා two step verification අනිවාර්යෙන්ම active කරගන්න. හරි. ඊළඟට අපි card එකක් link කරමු. දැනට bank link කරන එක coming soon මට්ටමේ තියෙන්නේ. සතියක් දෙකක් යද්දී ඒක හැදිලා එයි. ඒ නිසා අපි දැනට card එකක් add කරමු. get paid කියන තැනට ගිහින් banks and cards කියන එකට යන්න. එතනින් link card click කරන්න. මෙතනදී ඔයාගේ credit හරි debit card එකේ number එක, expiry date එක සහ පිටිපස්සේ තියෙන security code එක දාලා link card දෙන්න. මේ වෙලාවේ ඔයාගේ card එකේ රුපියල් 1000ක් විතර තියෙන්න ඕනේ. card එක add කරාම done කියන එක දීලා බැලුවම එතන confirmation pending කියලා වැටලා තියෙයි. ඒක click කරලා confirm card දෙන්න. ඊට පස්සේ get code කියන එක දුන්නම ඔයාගේ phone එකට message එකක් එනවා. ඒ message එකේ තියෙන code එක මෙතනට දාලා confirm කරන්න. එතකොට ඔයාගේ card එක සාර්ථකව confirm වෙනවා. මේකට ඩොලර් එකක්. ඒ කියන්නේ රුපියල් 300 ගාණක් වගේ තමයි කැපෙන්නේ. දැන් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව Fiverr, Upwork වගේ platform වලින් සල්ලි ගන්න මේ account එක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ documents දීලා verify කරගන්නත් පුළුවන් ලංකාවට තියෙන නිසා. ඉස්සරහට Shopify, dropshipping වලට මේක පාවිච්චි කරන විදිහ ගැනත් මම videos ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එකෙන් ලොකු උදව්වක් වෙන්න ඇති කියලා හිතනවා. මේ වගේ වටින වීඩියෝස් දිගටම බලන්න Zain LK YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස පල්ලෙහායින් comment කරන්න අමතක කරන්න එපා. ජය වේවා.